කොහෙද? ඔව් කියපන්. සර් කොහෙද ඉන්නේ? මම මේ පොඩ්ඩ එළියට ආවා බා. ඇයි? මොකෝ කේස් එක? මේ අපේ කෙවින් සර් එහෙම ඉන්නවද මේ සර්? කෙවිනා නෑනේ බං කෙවිනා නෑනේ මං ගාව. ඇයි මොකෝ කේස් එක? මේ අකා ෆෝන් එක ආන්සර් කරන්නේ නෑනේ. සැගී සර්ටත් ගත්තා සැගී සර්ුත් මේ ආන්සර් කරන්නේ නෑනේ. අදිස්සියකට මේ පණිවිඩයක් ගැන දැනගන්න. හරි හරි දැන් කියපන්කො මොකද්ද කේස් එක කියලා. නෑ මේ අපේ මාමණ්ඩි අර නුරාන්කාරයා එක්ක සම්බන්ධයිනේ. මේ ඒක දැනගන්න අර මොකද්ද ඔයාලා අර දුන්නානේ අර ගැජට් එකක්. ඒක අපි ඒ යකාගේ වාහනේ හයි කරානේ. මොකද්ද මේ මොන ගැජට් එකක් ගැනද මම උඹ කියන්නේ? ගැජට් කෑල්ල කියන්නේ අනේ අර වාහනේ හයි කරාම අර වාහනේ යන එන තැන් අර සිතියමක මාක් වෙන්නේ යන්නේ. අද්ද මොකද අර අපි ඔය යද්දී අර සිතියම ඔන් කරගෙන මේ යන පාර මාක් වෙන්නේ යන්නේ මොකද්ද මන් දන්නේ ඒක. ඔව් ඉතින් එතකොට කියන්නේ මේ අකාව අපි පිටත් කරලා යවපු විදිය ගැන මේ ගෙදරට පොඩ්ඩක් සැකයි. මේ ගෑණිගේ ගෙදරින් මාව මරාගෙන කන්න හදනවා ඒකයි. දැන් මට මේ මාමණ්ඩි ගැන විස්තරයක් දැනගන්න විදියක් නැහැ නේද? හරි දැන් කියපන්කො ඉතින් දැන් උඹට මොකද්ද දැන් මගෙන් එන්න ඕනේ? කොහොම හරි කෙවින්ටට කියනවද හැම ගලවලා ගෙදර එවන්න කියලා? නැත්තම් මේ ළඟදී විවාහ ලියාපදිංචි කරපු මේ යුවලකගේ ස්වාමි පුරුෂයාව පෞද්ගලික අවුලක් හින්දා බිරිඳ විසින් ඝාතනය කරා කියලා නිවුස් වල යයි. මේ දැන් සර්ලමනේ කිව්වේ මට මේ පැත්ත බලා ගන්න කියලා. සර්ලා මට පැවරුවානේ මම ඒක කරනවානේ මේ විදිහටම ඉතින් මාවත් බලා ගන්න කියන්න සර් කොහොම හරි. කෙවින් සර්ට හොඳේ. මොකද මම ඉන්නේ දැන්ටත් අවදානම් කලාපේ ඒකයි. මේ මංජිත හරි මේ මට කෝල් එකක් එනවා බං. මේ උඹට මම පස්සේ ගන්නද විස්තරය බලලා? අනේ ගත්තේ නැතක් කමන්නේ නැහැ සර් මම කියපු වැඩේ කරන්නකෝ. හෙලෝ සර්. ජීවන් මම දිනේෂ් දුරාන්ගේ යාළුවා. ඔබ කොහෙද ඉන්නේ? එන ගමන් සර් එන ගමන්. මේ උඹ ඉන්න තැනට දැන් පොලිසියෙන් එනවා. ඉක්මනටම අයින් වෙනවා. පොලිසිය මේ අහිංසක අහවල් දෙයක් කරාට සර්. තමුසේ අනේන තැන් බලාගෙන තමුසේ බොරු කේස් එකකට පටලවන්න තමුසේගේ බෑන ඔය වාහනයට ගැජට් එකක් හයි කරලා. ඔහොමම නවත්තපන් පොඩ්ඩක් පාළු තැනක වාහනේ. ගැජට් එකක් තියෙනවද? ඉක්මනට බලපන්. ස්ටීරින් වීල් එක යට බලපන්. බඩු තියෙනවද කියලා. සර් තියෙනවා සර් මේ අලු පෙට්ටියක් වගේ. සර් මේ පිපිරෙයි දන්නේ මේ මගුල. මේ උඹ ගොඩක් වෙලා තේ තියාගෙන හිටියොත් උඹ ළඟට පොලිසියෙන් ආවොත් නම් පුපුරයි. ඔබ තාම ඔය ඉන්නේ ප්‍රධාන පාරකද කියපන්. තවම කිට්ටුව සර් තවම කිට්ටුව. හරි. ඔය ළඟ පාතින් යන දුර බස් එකක තහඩුවේ ඕක ෂේප් එකේ අලවපන්. එතකොට උඹ හොයාගෙන එන පොලිසියෝ යන්නේ පැය 6-7ක දුර ගමනක්. ඊට පස්සේ මම කියන දේ කරා නම් හරි. අලබෙනක නම් මොන හරි මගුලක් කරන්න සර්. මොකක්ද දන්නේ සර් මේ මට දාන්න හදන බොරු චෝදනාව. සර් මේ පාර ඇතුළට ගියොත් නම් සර් කියයිනි මම කුට්ටි කරලා එල කයි කොටස් වශයෙන් කයි සර්. එහෙම වෙන්නේ නැති වෙන්න තමයි පූර්ව මම මේ ඔබට කතා කරන්නේ. වාහනේ ඔය තියෙන තැනම තියෙන්න ඇරලා මුකුත් නොදන්න ගානට ගමට ඵලයක්. ඊට පස්සේ මම කියන්නම් කරන්න ඕනේ. තේරුණාද?
ඔහේටවත් කාටවත් සැක හිතෙන්න හැසිරෙන්න එපා. ඒනට මගේ අර පුෂ්පේ හෙච්චු නරිබේන අහුනත් එහෙම මූණට මූණ මගේ ඇතුළේ ඉන්න සතයි විලම් මං ඕක කොටස් අසයි යාකට කලවස තරහා වෙන්න එපා. බෑන නෙමෙයි මොකා වුණත් තමන්ගේ මනුස්සයෙක්ට ඔය වගේ වැඩක් කරලා තියෙනවා නම් ඒකට රිටර්න් එක දෙන්න ඕනේ. අපි ඒක වෙනම කතා කරමු. තව කතා කර කර ඉන්න බෑ. ඉක්මනට ඕක කරපන්. මන් තියෙනවා. බයි. හරි හරි.